ඔබ අතර හිටියද පින් ඉස්සර මේ ගොඩාක් අනිකව රිද්දන කට්ටිය. පොඩ්ඩක් වචනයක් වැරදුනොත් එහෙම රිද්දනවා. ඒ මනුස්සට ආයේ ජීවත් වෙන්න එපා වෙනකම්. සමහර එක විහිළු කර ඒ මිනිසුන් නියන් අර එයාට තමන් ගැන දින වටිනකම බින්දුවටම වැටින් අපි කියන්නේ අර වචනයක් තියෙන්නේ මොනේ පුතේ නෝන්ඩි කරනවා කියලා පුතේ කියන්නේ. අන්න ඒක. අර ඒ මනුස්සගේ පෞරුෂයේ බින්ද පිද එයාට යාළුවෝ එක්ක තවදුරටත් ඉන්න බැරි වෙන මට්ටමට. දැන් සාමාන්‍ය ඉස්කෝලේ වල පවා පින්න ඔය වගේ දේවල් කරනවා. ඉතින් තරුණ දරුවෝ නොදැනුවත්කමට කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ කරන එක මොන තරම් පාප කර්මයක්ද කියලා. ඒ වචනෙන් කියන අදහසක් තියෙනවනේ මොකක්ද ඒ කරන්න කියලා. ඒ මනුස්සයාට තියෙන වටිනකම බින්දුවට බස්සනවා. ඒ මනුස්සයාට ජීවත් වෙන්න එක එපා කරනවා. සෞතු කර එයාව පාච්චල් කර ඒව හොඳ නැහැ පිටුනේ මේ වැඩ. නමුත් අපි ඉස්කෝලේ යන කාලේ කවුරුත් අපිට කිව්වේ නැහැ හොඳ නැහැ කියලා. ඇත්තටම කියන්න බෑ කවුරුත් කිව්වේ නැහැ හොඳ නැහැ කියලා. මොකද අපි වටේ හිටියා අපිට වඩා ලොකු අයියලා කරනවා දැක්කේ ඒවා. එන්ස අපිත් කරා. ඒ විහිංසාව. ඔය හැම එකටම පව් සිද්ධ වුණා. ඒ දුන්නේ ගින්නක් නෙමෙයි හිතකට. ඉතින් අද කියනවා කකුලේ එරින් තිබ්බහම පිච්චෙනවද? හරිනේ ඉතින්. දුන්නේ වනේ හම්බෙන්න ඕන අනිත් පැත්තට. සමහර වෙලාවෙ වචනෙන් බැනලා රිද්දපුවා අද එන්නේ අවුවට පිච්චි. එහෙම වෙන්න පුළුවන්.